මම මේ හදිසිය රැස්වීමක් ඔය ගුරු මහත්මීන් කැඳවලා මේ පවත්වන්නේ ලබන මාසේ අපේ පාසලේ තියෙන ප්‍රයිස් ගිවින් එක ගැන කතා කරන්න. ඒකේ වැඩ ගොඩක් තියෙනවා. අපි එකිනෙකාට වැඩ බෙදලා දීලා පටන් ගමු. හරි? මටත් වැඩක් ඕනේ. සානක තමුසේ වැඩක් පාර දෙන්න පුළුවන් මිනිස්සෙක්ද? දීපු හැම වැඩේම ඇනුවනේ. ඒ සර් කලින් ඒවනේ මේ පාර නම් මම හොඳටම කරනවා. එහෙමයි කියලා ඉතින් තමුසේට ලොකු වැඩක් බාර දෙන්න තරම් මට විශ්වාසයක් නැහැ. හරි මෙහෙම කරමු. ආරාධිත අමුත්ත කාර් එකෙන් බැහැලෙනකොට තමුසේට තමයි අතිඤ්ඤ පත්තු කරන්න තියෙන්නේ. පුළුවන්? හරි සර්. වැඩේ නියමෙටම සිද්ධ වෙයි. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මේ රැස්වීමේදී මම කතා කරන බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ තමයි මේ ප්‍රයිස් ගිවින් එකේදී ළමයින්ට දෙන පොත්පත් තෑගි ගන්න මම බලාපොරොත්තු වෙනවා ආතිශය සංගමෙන් උපකාරයක් ගන්න. කාට හරි ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? ඔව් සර්. මොකක්ද සානකට ඒක ගැන තියෙන ප්‍රශ්නේ? සර් දැන් රතිඤ්ඤ මම හරියටම කොතනටද දාන්නේ? මෙච්චර වැදගත් ප්‍රශ්න තියෙද්දි තමුසේ මෙතන මගුලක් ගහනවනේ. එහෙම නෙවෙයි සර් මේ පාර මම වැඩේ හරියටම කරන් ඉන්නේ මම ඒකයි මේ සර්ගෙන් චුට්ටක් ඇහුවේ හරියටම දැනගන්න. රතිඤ්ඤ දානවා ආරාධිත අමුත්තගේ සරමස්සට. හරි සර් හරි. හරි අපි ආයි සාකච්ඡාව පටන් ගමු. ඉතින් ඊළඟට මම බලාපොරොත්තු වෙන එදාට පොඩි ෂෝටිට්ස් ටිකක් දෙන්න. ඉතින් මම ඒක බාර දෙන්න හිතාගෙන ඉන්නේ අපේ කැන්ටිම කරන කට්ටියටම තමයි. මොකක් හරි මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා සර්. එපාර මොකද යකෝ? නිකමටවත් ආරාධිත අමුත්ත සරමක් නැතුව කලිසමක් ඇඳන් ආවොත්. ඈ? යාන හරි වේලු යන්නේ. උනේ. නෑ එහෙමොත් සර් මට රතිඤ්ඤ දාන්න සරමක් නැති වෙනවනේ. එහෙම වුණොත් රතිඤ්ඤ දාගනින් උඹේ සරමස්සට. හරි. දැන් ඔය කතාවල් නෑනේ. කොහොමද මේ වගේ අනතුරක් උනේ කියන්නේ? මේ ඔක්කොම එකට සම්බන්ධයි ડોක්ටර්. ඉතින් ඊයේ තමයි ඔය කියන ප්‍රයිස් ගිවින් එක තිබ්බේ. ඉතින් මේ ප්‍රයිස් ගිවින් එක වෙලාවේදී එකපාරට ඔය සානක කියන හාදේ ඇවිල්ලා මට කියනවා ප්‍රින්සිපල් සර් මාර ප්‍රශ්නයක් නෙවුනේ. අයි මොකද උනේ? ආරාධිත අමුත්ත ඇඳන් වෙලට තියෙන කලිසමක් නේ. ඉතින් දැන් කරුමෙට මමත් දැන් ආවේ කලිසමක් මගේ සරම වේලුන්නේ නෑනේ. දැන් රතිඤ්ඤ කාගේ සරමස්සට දාන්නේ? තමුසේ වගේ හරකෙට්ටෝක බාර දුන්නට වැඩිය හොඳයි ඔය රතිඤ්ඤ පත්තු කළා මම මගේ සරමස්සේ දාගන්නවා. අයියෝ. එහෙමත් පුළුවන් නේද? දැන් ඔය මොකද කරන්න හදන්නේ?